දැන් ට්‍රම්ප් දාපු ටැරිෆ් එක ඉදිරියටත් ගියොත් එහෙම ලංකාවේ අපි ගත යුතු තීරණය මොකක්ද? ඔව් අපි පළමුවෙන්ම හිතන්න ඕනේ ලංකාවේ ආණ්ඩුවක් තියෙන රජයක් කියලා කියනවනේ අපි. රජයට තේරුම් කියලා තියෙනවද මේ ප්‍රශ්නේ මොකද්ද කියන එක. තේරුම් ගන්න තියනවද කියන එක. කියලා මට පැහැදිලිමත් නැහැ. ප්‍රශ්නයක් තියෙන එතන. හැබැයි ඇමරිකාව මොන තීරණය ගත්තත් අපිට උණ ගන්න බෑ ඒකට. මගේ දක්න හැටියට. අපේ රටේ ලක්ෂ 220ක 25ක ජනගහනයක් ඉන්නවා. ඒගොල්ලොන්ට වේල් 3 කෑමේ අයිතියක් තියෙනවා. ළමයට කන්න දීලා තමා කාලා බිලා ජීවත් වෙන අයිතියක් තියෙනවා. අද වෙලා තියෙන්නේ කවුරු ආණ්ඩු කරත් පහුගිය අවුරුදු 20 25ම මේ අයිතිය මිනිස්සුන්ට නැති වෙලා තියෙන භාගයට භාගයක්. අපි කවුරුත් දන්නා කරුණක් තමයි මේ ගොඩක් වෙලාවට හැමලා කියන කතාවක් තමයි. වේල් එකයි එකමාර දවසට කන්න කියන එක. ළමයට කන්නද දැම්මපේ බඩගින්න ඉන්න කියනවා. මෙතෙන්ද අපේ රට ඇදලා දැම්මා. පෞගිය කාලෙම. එතකොට රට බංකොලොත් කරා කියන කතාවටත් උසාවියෙන් ඔප්පු වෙච්ච වර්ධිකාර 5 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ දඩයක් ගහලා තියෙන රට බංකොලොත් කරා කියලා. එතකොට අපි එතන ඉඳලා බැලුවොත් එහෙම මේ 22 ඉඳලා බැලුවොත් එහෙම රට බංකොලොත් කරන්න ප්‍රධාන කරුණු තුනක් පේනවා මේ දවස්වල. දැක්කොත් අපි. එක තමයි ඊස්ට් ඇටැක් එක. පාස්කු පාරේ. දෙවෙනි එක කොරෝනා කොරෝනා ප්‍රශ්නේ. තුන්වෙනි එක රට බංකොලොත් කියලා ඔෆිෂියලි කියන්නේ නැතුව මහා බැංකුව ධන අධිපති ලංකාව ඩොලර් නැහැ ගමන කරන ඇත්තෝ. ඔය තුන ගත්තම මේ තුනම ඊස්ට් ඇටැක් පාස්කු විභාගය ගත්තොත් එහෙම මාසයක් පාස්කු ප්‍රහාරය ගැන මාසයකට කලින් අපේ රටට විදේශ රටවලින් දැනුම් දීලා තිබ්බා මෙන්න මෙහෙම දෙයක් වෙන්න යනවා. අහවල් කට්ටිය තමයි ඒගොල්ලෝ නම් ටික ගම් ටික ටෙලිෆෝන් නම්බර් ඔක්කොම දීලා තිබ්බා. ඒතර අපේ පාර්ලිමේන්තුවට පොලිසියෙන් දැනුම් දීලා තිබ්බා පාර්ලිමේන්තුවේ മന്ത്രിලාගේ ආරක්ෂක මණ්ඩලයට මෙන්න මේ දේවල් වෙන්න තියෙන ප්‍රවේශම් වෙන්න කියලා. මම දන්න තරමට අප්‍රේල් 9 19 11 16 තමයි ලියුම් තුනක් ගියා කියලා කියන්නේ. මට එක ලියුම මම දැකලා තියෙනවා. අනිත් ඒවා දැක්කේ නැහැ දිනත් එක්ක. කෙසේ වුණත් දැනුම් දීලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙකුට මේ වගේ බාර වෙන්න සිකියුරිටි කෙනෙකුට ආරක්ෂකයෙකුට ආවනම් පොලිසිය හරහා එයා පාර්ලිමේන්තුවේ කතා කරලා ඇහුවේ නෑනේ මෙහෙම නියමයක් තියෙනවා මොකද්ද මේක කරන්න කියලා ආරක්ෂක මැතින් කියන පොලිසිය මැතින් හරි. ඒගොල්ලෝ කරබන් හිටියා. එතකොට ඔතන තව එකක් තියෙනවා. දැන් මේ සහරාන් කියන්නේ මුස්ලිම් බැතිමතෙක්. ඒතර මුස්ලිම් ආගම ඇතුළේ තියෙන වෙනස් වීම කොටස් වැඩියෙන් හොඳම දැනුමක් තියෙන ඒගොල්ලෝ මුස්ලිම් ආගමේ කට්ටියට. මම දන්නා බුද්ධ ආගම ගැන. තව කෙනෙක් දන්නා ක්‍රිස්තියානි ආගම ගැන. එතකොට මේ මුස්ලිම් මෙන්තුලත් ඒ වෙලාවේ 35 45 පාර්ලිමේන්තුවේ හිටියා. ඒගොල්ලොත් මේක එකතු වෙලා වාඩිලා කතා කරලා සාකච්ඡා කරලා මේ වැඩේ වෙනව ඇත්ත අපි දන්නා මෙහා අහවලා කියන්නේ මේ මෙන්න මේ නම තියෙන පුද්ගලයා කාත්තන් කුඩේ පැත්තේ ඉන්නේ බොහොම දරුණු මිනිස්සෙක් කියලා ඒ වෙලාවේ මේ ගැන සාකච්ඡා කළා ඒ 40 දෙනා කෝල් එකක් කරන් ජනාධිපතිටයි අගමැතිටයි කිව්වනම් සර් අපිට හම්බෙන්න ඕනේ විනාඩි දෙකකට 40 කිලෝ දෙන්න හම්බෙලා එකට මෙයා මේ දරුණු මිනිස්සෙක් බා මෙයා අතරම අරගෙන මේක නවත්ත ගන්න කියලා. ඒගොල්ලෝ කරෙත් නැහැ කතාව. ඒගොල්ලෝ ඒක වෙන්න ඇරියා ඒගොල්ලෝ. වෙන්නල අද කිඹුල් කඳුළු හලනවා. ඒතර එයා ගැහුවා. කවුද? සහරාන් කියන මිනිස්සයා එදා ලංකාවේ ලොකු විපත්යක් ඇති කරා. එතකොට ඒකේ මොකද උනේ? 275 මරුණා. 500ක් පිටාලට ගියා. කියලා ආණ්ඩුව එතන කතා නවත්තන් ඉන්නවා. මොකද එතකොට ඒකෙන් පාඩු වෙච්ච විපත්තිර පැතිච්ච මේක සංචාරක කර්මාන්තේ. කවුද වගේ කියන්නේ? කවුරු වගේ කියන්නේ නැහැ. ඒතර ඒ සංචාරක කර්මාන්තයට පිපිඤ්ඤවපු ගොවියා, බිත්තර හදපු ගොවියා, බෙල් පෙපවපු ගොවියා, එයාට මොකද උනේ? කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ ඩැමේජ් එක කවුරුත් දන්නේ නැහැ. කොහෙවත් කොලේක ලියලා නැහැ. එතකොට පොලිසියට මිනිස්සු බදු ගෙවනවා රජයේ පොලිසිය නඩත්තු කරනවා. ඒ අවස්ථාවේ රටේ තිබ්බ සිවිල් ඕඩර් එකක් තිබ්බේ. මාෂල් ලෝ තිබ්බේ නැහැ. ඒ කියන්නේ ආමි නෙවෙයි ආපු පාරට ආවෙන්න අවශ්‍ය නැහැ. පොලිසිය තමයි රට පාලනය කරන්නේ. රටේ නීතිය බලන් කරන්නේ. ඒතර පොලිසිය මේක අහක බලන් හිටියන්නේ. එහෙමනම් එහෙම. ඒතර මිනිස්සු
බදු ගෙවල පොලිසිය පඩි අරගෙන මිනිස්සුන් ඇවිල්ලා මේ වගේ යම් කෙනෙක් කියලා ගහලා විනාශ කරනකම් පොලිසිය බලන් හිටියා. එහෙනම් මොකද වෙයි යුත්තේ? පුද්ගලිකංශය වැඩ කරන අපි මොනවද කරන්නේ? සේවකයේ වැරද්දක් කරා නම් පඩියෙන් කපලා අපි බාණ්ඩ අප කරකව කරගන්න. ඒ වගේ ආණ්ඩුව එහෙමනම් පොලිසිය පඩි නවත්තලා මිනිස්සුන් වන්ද ගෙවන්න ඕනේ. මේ එපැත්තේ මිනිස්සුන්ට. එහෙම දෙයක් හිතලත් නැහැ, දැකලත් නැහැ. ඒ පොලිසිය තවම මේ දේවල් කරන් යනවා. රට වාරව ඉන්නවා. ඒක පැත්ත ගැනකොට ඉතින් අතෙන්ද අපි ෆෙට්නවා. ඉතින් දැන් ඕක ඊට පස්සේ ආව කොරෝනා කියලා වචනයක් ආවා මේ ලෝකේ. සැප්තැම්බර් ඔක්තෝබර් 19 World Trade Organization එකෙන් මේ ගැන දැනුවත් කරා ලෝකේ WHO එකෙන්. මේක කරන්න අවවාද කරා. අපේ රට ඒ අවවාද ගත්තේ නැහැ. ඒක අහක බලන් හිටියා ඒක දිහා. ඉඳගෙන මොකද ඒ වෙලාවේ පත්වෙච්ච අලුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් මාසයේ 19 ඒගොල්ලෝ උමනාතේ පාර්ලිමේන්තුව විසිරහැරලා මාර්තු මාසේ 20 බලය පවර ගන්න ලංකාවේ. පාර්ලිමේන්තුවේ බලය ගන්න. ඒක දැන් මේ කොරෝනා වචනේ ඒගොල්ලෝ අපේ භාවිතෙන් අයින් කරා. අයින් කළා පාර්ලිමේන්තුව විසිරානකම් අල්ලන් හිටියා. පාර්ලිමේන්තුව විසිරහැරියා නොමිනේෂන් කෝල් කරා මාර්තු 18 2020 19 හැරලා බලනකොට රට 140ක් 20ක් විතර ලංකාවේ කොරෝනා පැතිරලා ඉවරයි. ඊට පස්සේ මොනවද කරේ? අන්තිමටම දාන්න පුළුවන් දරුණුම නීතිය තමයි තීරණය තමයි අඳුරු නීතිය. කර්ෆියු දාලා රට වලදම මාසයක් විතර. ඉතින් ඔය විදිහට තව දිගට මේ රටේ මිනිස්සු අමාරු වෙනවා. ඕක අවුරුදු එකමාරක් කරගෙන ගියා මේක. 21 නොවැම්බර් ඔක්තෝබර් රට ඇරි සම්පූර්ණයෙන්. දිස්ත්‍රික්කය යන්න පුළුවන් අර මොන තේරම තිබ්බ දාලා තිබ්බ නීති ඔක්කොම අයින් කරේ. එතකොට 22 අප්‍රේල් මාසේ හිටපු කවුද කබ්‍රාල් මහත්තයාව පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් කරවලා 21 ඔක්තෝබර් නොවැම්බර් කාලේ වෙලන මහා බැංකුවේ වාඩි කරා. ඒත් ආණ්ඩුව. එයා මොනවද කරේ? මාර්තු මාසේ පෙබරවාරි මාර්තු 22 අර ගෙවන්න තිබ්බ ජාත්‍යන්තර බැඳුම් කරයක් ඩොලර් මිලියන් 500ක ISD කියලා කියන්නේ එකට. එයා මොනවද කරේ? ඔක්කොම එකතු කරලා සල්ලි ටික එකතු කරලා ඒක ගෙවලා දැම්මා. එයා ඉල්ලාස් අගදර ගියා. එතරම් කරේ. ඒකට ඊට පස්සේ එතෙන් දාපු මහා බැංකුව අධිපති එයා කිව්වා රටේ සල්ලි නෑ ණය ගෙවන්න ඩොලර් මිලියන් 20යි තියෙන්නේ. ඒකෙන්ද අපේ රට ණය ගෙවන්නේ නෑ. ඩොලර් ණය ගෙවන්න බෑ අපට. කියලා එක තීරණයක් ගත්තා. පාර්ලිමේන්තුව දන්නේ නැහැ මේ තීරණ අරගෙන කියලා වෙනකොට දෙවන තීරණය ගත්තා රටේ උද්දමනය අඩුයි වැඩි. ඒකෙන්ද පොලිය වැඩි කරන්න ඕනේ කියලා 100% පොලිය වැඩි කරා. ඒකෙන් පස්සේ තවත් මේක වැඩෙන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම ගිය වැටලා ඉන්න තැන අපි මේ වේල් එකමාරට එකට පවුල් කාලා ජීවත් වෙන තැන හරි මේකට අපි මිනිස්සුන් මෙතන අපි ගොඩ ගන්න ඕනේ. මම නම් කියන්නේ පොහොර බීජ බෙහෙත් සමග ඩීසල් ලාම්පු තෙල් ඔය පහ. ඒ ඩීසල් ලාම්පු තෙල් කියන්නේ මම මේ විවර කර්මාන්තයට අවුරුදු 3කට විතර කාලයක් නිකන් දෙන්න ඕනේ. දල වශයෙන් ඔතෙන්ට ඩොලර් මිලියන් 500ක් ආණ්ඩුව විධාන කරන්න වෙනවා ඔකට. මොකද ඒක විධාන කරන්න කමක් නැහැ. මට මොකද අපේ නිෂ්පාදනය වැඩි කරලා අපිට ඕක නිකම්ම ඉතුරු පටන් ගන්න පුළුවන්. හදිසියෙම අපි නිකන් හරි කිව්වොත් ඔය කාරණා පහ ඩීසලුයි ලාම්පුතුලුයි දුන්නොත් දීවරේ උන් හෙට අනිද්දර මාළු කිලෝයක් ගන්න පුළුවන් අල්ලපු ඩලර් රුපියල් 80ට. අද රුපියල් 700 800 900. හරි. ඒතර මාස 3කින් අපි ඕක ප්ලෑන් කරොත් එම කන්න දෙකන එන කන්නට පොර ටික නිකන් දෙන එක. හාල් කිලෝ එක රුපියල් 75කට 70ට 80ට ගේන්න පුළුවන් මේ බකට් මේ කඩේට අල්ලපු කඩේට. එතන මිනිස්සු මෙන් ලැබෙන පඩියෙන් ජීවත් වෙන හොඳට වේල් 3ක් කාලා ජීවත් වෙන්න පුළුවන්. හරි. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද හාල් ගත්තොත් එහෙම කාගිල්ස් වගේ ලොකු සුපර් මාකට් චේන් වල අද හාල් විකුණන්නේ බක්කිය දාලා. හරි. කිලෝ පැකට් එක දැම්මොත් එහෙම 260 සීමා පයින්නවා. මොකද පාලන මිල සීමා පයින්න නේද? ඒගොල්ලෝ පොලිතින් බෑග් අයින් කරලා පෙට්ටියක් හදලා ඒකට දාලා තියෙන ගිල කොට්ටක් ගහලා කිලෝයක් ගේන්න පුළුවන්.
අපි හාල් ගෙනාවේ ගෙදර ගොට්ටෙන් 1970 ඒ කාලේ මම පොඩි කාලේ මං එමුගේ අරන් තියන හම්බකාරයන් හාල් අරන් තියන ගොට්ටට ගාලා. අද අපි ගිහලා තියෙන එතෙන්ද. අපි දිනු වෙලා තියෙනවට නමුත් වෙලා තියෙන සුපර් මාකට් එකේ හාල් දෙන්න 70 ලෙවල් එකට. ගොට්ටට ගාලා කිලෝ එකක් දෙනවා. අපි ලැජ්ජ වෙන්න ඕනේ මේ රට පාලනය කරපු කට ලැජ්ජ වෙන්න අපි කොහොමද එන්නේ කියලා හිතන්න ඕනේ. ඉතින් අර පැත්තෙන් ට්‍රම්ප් ගහනකොට මේ පැත්තෙන් මේක වදිනකොට මේ රටේ මේ ලක්ෂ 220 මිනිස්සු කොහෙද යන්නේ? කාගේද පිටක් තියෙන්නේ? කාගේද පිටක් තියෙන්නේ? එතකොට අපි අර ආණ්ඩුව හොඳ නැහැ කියලා මේ ආණ්ඩුවපත් කරගත්තා. මේක හොඳ නැහැ කියලා තව ආණ්ඩුවපත් කරගත්තා. මේ අපි තවත් ආණ්ඩුවපත් කරන් ඉන්නවා. රට පාලනය කරන්න. රාජ්‍ය සේව එකක්, ආණ්ඩුව තව එකක්. එතකොට මේ ආණ්ඩුව වුණත් මේ පස්සෙට හරි උත්තරයක් මම නම් තාම දකින්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ IMF එක ප්‍රෝග්‍රෑම් එකට පියන්න ඕනේ. ඉතින් එහෙමනම් IMF එක කියන දේ කරනවා නම් මේ රටේ අලුත් ආණ්ඩුවත් ඒක තමයි අපිට ඇහෙන්නේ හැම වෙලෙම කියන දේ. මම කියන්නේ මහා බැංකුව වහලා මුදල් අමාත්‍යාංශය වහලා ඔය යන වියදමත් ඉතුරු කරන්න පුළුවන් ආණ්ඩුවට IMF එකට බාර දෙන මේ රටේ මුදල් පරිපාලනය කරන්න. එතකොට ව්‍යාපාරිකයට අපි දන්නවා අපි කාත්තේ වැඩ කරන්න කියන එක. මම මේ කතාව 2017 මහා බැංකුවේ 4 දිනකට නැෂනල් චේම්බර් එකේ මම කිව්වා. අවුරුදු ගාන රට දුවනවා. රටේ මහා බැංකුවක් කියලා ඔයගොල්ලෝ ඉන්නවා. රටට ඕන බදු ප්‍රතිපත්තියක් හදාගන්න බැරි. බදු දෙපාර්තමේන්තුවකයි මහා බැංකුවේ තියෙන්නේ. කරුණාකරලා බාර දෙන්න කියන ඕක මහා බැංකුව මේ වර්ල්ඩ් බැංක් එකට. ඒකද අපි කතා කරන්නේ. දැන් ඔය ඔච්චර දැන් අපි කියනවා මහා බැංකුව නිදහස් කරා කියලා කියනවා. ස්වාධීනයි කියලා කියනවා. කෝටි ගණන් මාසෙට පඩි ගන්න ඒගොල්ලෝ. බැලුවොත් එම. මට මතකයි ඔය ස්වාධීන වෙච්ච ගමන් සමාන දෙයකට පත් වුණා පස්සේ 2023 මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ලොකු විවාදයක් ගියා. මොකද මහා බැංකුව පඩි වැඩ කරන් තියනවා කියලා මෙන්න මේ ලෙවල් වලට. 175 200 භාගන. ඉතින් ඒක කරගත්තා ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලෝ 100 පඩි වැඩ කරගන්නකොට මේ රජයේ වැඩ කරන පියන් කෙනෙක් රුපියල් 20000 40,000 උන්නේ නැහනේ. ඒගොල්ලෝ මේක පැත්ත අමතක කරලා තියෙනවා. ඉතින් මේ විදියට සෙල්ෆිෂ් පරිපාලනයක් තමයි අද මහා බැංකුවේ තියෙන්නේ. මට නිකමට හිතෙනවා රජයටත් ඒක ප්‍රශ්නයක් කරලා ඇති කියලා. සමහර දේවල් ඒගොල්ලෝ ආන්නේ නැහැ කියලා. ඒක සාධාරණයි ඒක. නමුත් පොදුවේ ගත්තම මේ රටේ මේ උද්දමනය කියන එකයි ජීවන වියදම මිනිහෙකුට රුපියල් 30,000 පඩි ගන්න කෙනෙකුට රුපියල් 10,000කින් ජීවත් වෙන්නත් 50,000 ගන්න එක රුපියල් 15,000 18,000 ජීවත් වෙන තැනට මේ රටේ බඩු මිල කෑම බීම මිල ගේනවා පල්ලයට. එකම ක්‍රමය තමයි මම ඉස්සලා කිව්වේ. මේ අයිටම් ටික දෙන්න කියලා ෆ්‍රී ඔෆ් charge. ඒ ඩොලර් මිලියන් 500 තව එක්කෙනා මගෙන් අහයි ඉන්නවනේ අපේත් ඉන්නවනේ පඬිතුයෝ ඉන්නවනේ ඔය ස්ටොක් මාකට් වල 100 තියාගෙන කොහෙන් දෙන්න කියලා. ඔක තියනවා සල්ලි. හරි. අපි කවුරුත් දන්නේ නැති වුණාට ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක. අපි හැමදාම රටෙන් පිට ගියොත් ප්ලේන් එක අපි ඩොලර් 60ක් ගෙවනවා එයාපෝට් ටැක්ස් කියලා. හරි. එතකොට ලක්ෂ 25 30 35 අතර ගාන රටෙන් පිට වෙන හැම අවුරුද්දෙම. ඒ කියන්නේ රෝරිල ඇතුළුව. ඒ 35ෙම 30ක් කියමුකෝ. ඒ 30ම මේ ඩොලර් 60 ගෙවනවා. ඕ ඩොලර් 60 ඩොලර් 100 කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක තේරෙන්නේ නැහැ. මොකද අද එයා ටිකට් වල ගාන සෑහෙන උඩ පල්ලෙහාට යනවා. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ. ඕක 100 කරලා අර මිලියන් 3 ලක්ෂ 100 ගණන් ගත්තා නැත්නම් මිලියන් 300ක් යන ඩොලර්. ඒක කෙලින්ම ගන්න ඕනේ මේ ෆෝරන් නිකන්දන account එකට. හරි. ඒක එයාපෝට් එකේ නඩත්තුවල තියන්න ඕනේ නැහැ. එයාපෝට් එක නඩත්තුවට overflying charge, royalty fees කියලා ගොඩක් දේවල් තියෙනවා. ඒක මදියක් වුණොත් දෙන්න කියා කරලා දෙන වෙන කතාවක්. නමුත් ඒ අවශ්‍යම නැහැ 100% ඕනේ නැහැ මේක. හරි. එතකොට ඉමිග්‍රේෂන් එකේ. ඉමිග්‍රේෂන් එක ටූරිස්ට් වීසා. දන්න තරමට ඩොලර් 62ක charge කරනවා. ඉමිග්‍රේෂන් එක. ටූරිස්ට් කෙනෙකුට වීසා එක apply කරාම. ඔය ඩොලර් 60 එහෙම දෙනවා මේ පොහොර account එකට. ලක්ෂ 20 මිනිස්සු වෙනවා. ටූරිස්ට්ලා. තමයි මම පොගේ දාස් ගන්න තමයි රටවල් වලට වීසා ෆී අයින් කරා. නමුත් කෙසේ වුණත් ලක්ෂ 20ක් එනවා. අපි කියමු ඔතන ඩොලර් 60 ලක්ෂ 20ක් කියන්නේ $120 million.
අතන 300යි මෙතන 120යි 420යි. අපිට ඕනේ 500යි. මෙතන 420ක් තියෙනවා. අපිට මේ IMF එකකින් වර්ල්ඩ් බැංක් එකෙන් මේ සල්ලි ණයට ගන්න ඕනේ නැහැ. හරි. ඉතින් ඒ ටික අරගෙන දුන්නා නම් පොර ටිකට මේකට යදෙවුවා නම් උතරින් හැපැත්තට මේ රටේ කතා වෙනස් වෙනවා. අද ඉඳලා ගත්තොත් මේ අප්‍රේල් මාසේ මයි මාසේ ඉඳලා ගත්තොත් ඉස්සරහට හරි මේ රටේ කතා වෙනස් වෙනවා. මාස 6ක් කරේකට අපි බලාපොරොත්තු වෙන්නේ මේ නව රජයේ මේ වගේ ප්ලෑන් එකක්. මේ ණය රෝලක් ගහගෙන අරෙන් වමෙන් අරන් දකුණෙන් ගෙවලා දකුණෙන් කරා වම ගෙවන්නේ මොකක් කර රිකවරි ප්ලෑන් එකක් ඕනේ අපිට. මේ රෝල් ඕවර් ප්ලෑන් එකක් නෙමෙයි. මේ රෝල් ඕවර් කරන්න අපිට මේ රජය පවත්වා ගන්න ඕනේ නැහැ නේ. අපි ඊටදී දක්ෂයෝ රෝල් කරා. මොකද අපි ජීවිතේම අපි බැංකුවේත් රෝල් ගහන්නේ අපි. මේගොල්ලෝ කවදා රෝල් ගහලා තියෙන්නේ. ඔය ඉන්න එක්කෙනෙක්වත් මිනිස්සු කෙනෙක්වත් දේශපාලනයෙක්වත් බැංකුවකින් හරිය ණයක් කරන් තියෙනවද? නෑ. ඕන්නම් ඔය හදිසියක රුපියල් 10000ක් කරන් ඉතින් 15000 අපේම නෙවෙයි. අපි ලක්ෂ ගණන් කෝටි ගණන් ණය අරන් බැංකුවල ගෙවලා තියෙනවා. අපි බැංකුවත් එක්ක ෆයිට් කරලා තියෙනවා. ණය කපාගෙන තියෙනවා. පොඩි කපාන තියෙනවා. මේගොල්ලෝ කිසි අත්දැකීමක් නැහැ නේ. ඉතින් මේක රිකවර් කරන්න ඕනේ මේ රටේ ආයත් එකේ. රෝල් කළා හරියන්නේ නැහැ. අපි දැන් කරන රෝල් කිරීමක්. උදාහරණයකට මම කිව්වොත් එහෙම. හරි. යම් කිසි කෙනෙක් ණයබරෙන් මිරිකලා ඇවිල්ලා තැනකට ආවම එයා තියෙන දේපල ඔක්කොම විකුණලා දාලා එයා කියන මම බංකොලොත් භාවයෙන් මම ඉවර වෙනවා කියලා රුපියල් 10000 සාක්කුවේ දාගන්නවා. එයාගේ එතර අතේ ඉතුරුලා තියෙනවා. එතකොට එයා දැන් බංකොලොත් කෙනෙක් හැටියට. ඒතර එයාට තියෙනවා ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්ක 10000 දවසකට 10 ගාන වේදම් කරලා දවස් 10ක් ජීවත් වෙනවා. 11 දවස් ඉඳලා එහෙම නටන ජීවත් වෙනවා. ඊට පස්සේ ජීවිත කාලෙම. එහෙම නැත්තම් 10000න් 5000 ගෙදරට දීලා ළමයිට කන්න දෙන්න කියලා නෝනාට කියලා ඉතිරි 5000න් කඩල කිලෝ 10ක් අරගෙන තම්බල රැයට විකුණලා ඒක 6000 කරගන්නවා. පවදාට 7000 කරගන්නවා. ඊට පස්සේ 8000 කරගන්නවා. ඔබ දවස් 7ක් කරන 7000 අමතර ආදායමක් තියෙනවා. ඒකෙන් තව 2000 ගෙදරට දීලා අපෝ මේ අන්න ඒක රිකවරි කියන්නේ. අපේ රට අන්න එතන පටන් ගත යුතුයි. නැත්නම් රණය ගෙවන්න මේ ණය ගන්න මේ ණය ගන්න හරියන්නේ නැහැ. දැන් අපි බැලුවොත් එහෙම මහා බැංකුව සුමානයකට පහුගිය අවුරුදු 3-4ට වැඩි මම සුමානෙන් මට ඇලර්ට් එක නා බැංකුවෙන් කොච්චර ට්‍රෙෂරි බිල් විකුණනවද? වටනාකම සුමාන හැම බදාදම ට්‍රෙෂරි බිල් විකුණනවා. හැම බාප්පතින් දාවක් අර බාප්පතින් දාවක්ම ට්‍රෙෂරි බොන්ඩ් විකුණනවා. අවුරුදු 5යි 3යි 10යි. දල වශයෙන් මම බලලා තියෙන ගණන් බලලා තියෙන මාසෙකට රුපියල් බිලියන 800න් 900කට වැඩි ප්‍රමාණයක් ට්‍රෙෂරි බොන්ඩ් විකුණනවා මහා බැංකුවේ. ඊයේ ගත්ත ණය මේකෙන් ගෙවනවා තව ණයක් ගන්න හැට ජීවත් වෙන්න. ඉතින් ඕක තමයි මේ යන රෝල. ඉතින් ඔය වැඩේ කරන්ඩ අපිට ලක්ෂ 10ක් පඩි දෙවලා මහා බැංකුව අධිපති කෙනෙක් ඕනේද? ඔය වැඩේ කරන්න පුළුවන් මේ ගමේ කඩේ බීරි කඩේ දෙමුනේ කට පුළුවන්. උත් ඔකන කරා රෝල කරන්න. ඊට වැඩි මේක සරස්පම් මේගොල්ලන්ග නැද්ද? ඈ දැන් මම ආන ජනාධිපතිතුමා කියනවා සෙක්‍රටරි මුදල් ලේකම් බෙහෙත් අවුරක් බොනවලු කියලා වැඩ කරාලු බජට් එක හදාගන්න. මොනවාද ඒ බජට් එක? ලක්ෂ ට්‍රිලියන රුපියල් ට්‍රිලියන 5ක් ආදායමක් එනවා කියලා මේ මාස 8 රටට කියනවා. ට්‍රිලියන 7ක් වියදම් කරන තැනක රටට කියනවා. ඒතර ට්‍රිලියන් 2ක හිඟයක් තියෙනවා. ඔය හිඟේ තියාගෙන බැලුවොත් එහෙම අපි මම ඔක බලන කෙනෙක් හැටියට මේ මාස 8ක ට්‍රිලියන් 5ක ආදායම බලාපොරොත්තු වෙන්නේ. පෞගේ අවුරුදු 10 පාර බැලුවොත් එහෙම මාස 12 අවුරුදු වල ට්‍රිලියන් 2.5 3 පැනලා නැහැ දල වශයෙන්. සමාන එහෙම අවුරුද්දක් ඇති ට්‍රිලියන් 3.5ක් ගියේ. එතකොට අපි ට්‍රිලියන් 3ක් කියමුකෝ අපි. ඒතර මේ මාස 12ක් නේ. මේ මාස 8න් කොහොමද ට්‍රිලියන් 5ක් ගන්නෙ කොහොමද? අපි කියමුකෝ මේ මාස ට්‍රිලියන් 3ක් ආවා කියමුකෝ. ඒ 3ක් ඒ දෙකක් අඩුයිනේ. ඒ දෙකයි අර ඔරිජිනල් දෙකයි 4ක් නේ එතකොට. ඉතින් මේ බජට් ඩිපාර්ට්මන්ට් එකක් කියලා තියෙනවා මහා බැංකුවේ යටතේ. උදාන අමාත්‍ය යටතේ. හරි. මම දන්නේ ඒගොල්ලොන්ට කොච්චර රජයේ වියදම් කරන කියලා ඩිපාර්ට්මන්ට් එක මේන්ටේන් කරන මහජනයාගේ සල්ලි බදු ගෙවන සල්ලි. මේ මිනිස්සු මේකද මේ ඩිලිවර් කරන්නේ. මගේ ඔෆිස් එකේ මගේ ඇකවුන්ටන්ට් දුන්නා නම් මේවා බජට් එකක්
මම මැලුවේ නැහැ කියන්නේ උස්සලා පොළවේ ගහනවා මං එනවා. මෙහෙම දුවන්න බෑ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මේක කරන්න මේගොල්ලෝ පුද්ගලික අංශේ අපි වගේ කට්ටියත් එක්ක මේක සාකච්ඡා කරන්න ඕනේ. හිතන්න හොඳ නැහැ මම මහාචාර්ය ආචාර්ය වුණා කියලා ඔක්කොම දන්නවා කියලා. ඒගොල්ලෝ හොඳයි මේ අවුරුදු 22 පොඩි කොල්ලොන්න මේ කැම්පස් වල ලෙක්චර් දෙන්නේ. ඒගොල්ලෝ මොනවා කරේ ලෙක්චර් දීලා කොල්ලේ ප්‍රශ්නයක් ඇහුවම අනිත් පැත්තට එක්ක උට ටොක්කක් ඉර දානවා. ඒව නැත්නම් මං කියන දාලා බලන්න නැත්නම් බලන්න කියනවා. ඕගොල්ලෝ කැම්පස් වල වෙන්නේ. මම කැම්පස් ගිහලා නැහැ. හැබැයි අපි ඉඳලා තියෙන්නේ මොකද්ද? මැනින් මාකට් කැම්පස් එක අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක තමයි මේක කතා කරන්නේ. අපි මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕනේ, ලෝන් ගෙවන්න ඕනේ, පොඩි ගෙවලා තියෙනවා. අත්දැකීම් සම්භාරයක් තියෙනවා. හරි. ඒවට කිට්ටු ගන්න බෑ මේ ඔය කියන ආචාර්යවරුන්ට කාටවත්. අද මේ ආචාර්යවරයෝ සහ අරවගොල්ලෝ මේගොල්ලෝ රජයේ සේවකයෝ, රාජ්‍ය සේවයේ කට්ටිය ඉන්න 1000 විතර. ඒගොල්ලෝ තමයි සෙක්‍රටරි ලෙවල් ඉන්න ඔතෙන්. ඒගොල්ලෝ ජීවිතේම කරලා තියෙන පරිදි ජීවත් වෙන එක. අපි කරලා තියෙන පඩි ගෙවලා තියෙනවා. රිස්ක් එකක් තිබ්බා අපේ අතේ. අපේ මට හිට ජීවත් වෙන්න කීයක් ඉතුරු වෙයිද දන්නේ නැහැ කියලා බැංකුවේ. හැබැයි අපි මිනිස්සු ජීවත් කරලා තියෙනවා. මගේ ජීවිතේ ළමයාගේ ඉස්කෝල කාස ගෙවන්න පුළුවන් වුණා නොවුනත් මම ඒක හිතන්නේ නැතුව අපි ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ පඩින ගෙවලා තියෙනවා. ඒගොල්ලෝ ළමයි ඉස්කෝල කාස ගෙවන්න. අපි රිස්ක් එක ගන්න තියෙනවා. තමත් එක තරහා යන ජීවත් වෙන්නේ අපි. ඒක නිසා තමයි මේවා දැක්කම අපිට හරි කලකිරීමක් ඇති වෙන්නේ. මේ උගත්තු කියන කට්ටිය අද ඇවිල්ලා මොකද්ද මොන්ටිසෝරි ඉඳලා A-level කරලා කැම්පස් එකට ගිහිල්ලා ඒකත් ඩිග්‍රියක් ගහලා ඔය රංකා කොහෙද වැඩ කරන ගමන් රජේ එතන PhD එකක් අරගෙන හරි මාරි කළා මේකවල මේ නිදහස් අධ්‍යාපනයේ සම් බිඳුවක් නෑර හැම සත්‍යයක් නෑර ප්‍රයෝජන ගත්ත කට්ටිය. අද මොනවද ඒගොල්ලෝ ආපව මේ රජයට මේ ආණ්ඩුවට මිනිස්සුන් රිලව කරන්නේ? බිරව කරන්නේ 0. හරි මට කියන්න බෑ ගුණවරප. මොකද ඒක තමයි වෙන්නේ අද. හරි. ඉතින් මෙතනදී ආවම මේ රටේ මිනිස්සු මම ඉස්සලා මම කියනවා වගේ අපි රුපියල් බිලියන 350 අවුරුද්දට වේදම් කරන මොකටද අධ්‍යාපනයට. ඒ වගේම අද මේ වෙනකොට දෙමාපියෝ 400ක් බිලියන 300ක් වේදම් කරන ටියුෂන් වලට. එතකොට දෙකම එකතුව බිලියන 700-800යි. මොකද්ද මේ අවුරුදු 20 25 අපි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ? මෙච්චර ගණක් වේදම් කරලා. සිවිල් ඩ්‍රයිවර්ලා ඉන්නවා, හවුස්මන්ලා ඉන්න දුබායි වල. ෆිල්ම් එකක් නැහැ නේ අපේ. මේවා රජයක් හැටියට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ડોක්ටර්ලා, ප්‍රොෆෙසර්ලා, මාචාර්යවරු අනන්තවත් ඉන්න මේ අධ්‍යාපනය හදනවා කියලා රට හදනවා අධ්‍යාපනය මොඩිෆයි කරන්න ඕනේ කියලා. මොනවද කරලා තියෙන්නේ ඒගොල්ලෝ? මේ ප්‍රශ්නෙට ඒගොල්ලෝ උත්තර දී යුත්තේ මහජනයාට මට නෙවෙයි. මගේ ඉගෙනීම මම කරක පුද්ගලික ඉස්කෝලේක. මම 7-5ක අද වෙර ගන්නවා 7-5ක ආණ්ඩුවේ බදු යවන මිනිහෙක්ගේ මම ජීවත් වෙලා නැහැ. ඒකෙන්ද මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේ ප්‍රශ්නේ අහන්නේ මම බදු ගෙවන නිසා. අපි VAT ගෙවනවා, SSL අරන් දෙනවා, VPF VT දීලා තියෙනවා. එතකොට ඩිෆෙන්ස් ලෙවල් ගෙවලා තියෙනවා. GST ගෙවලා තියෙනවා. අවුරුදු 50 තිස්සේ මේ බිස්නස් එකේ අපි ආණ්ඩුවට බදු අරන් දීලා තියෙනවා. බදු ඉන්කම් ටැක්ස් ගෙවලා තියෙනවා. හරි. අමාරු අවස්ථාවල් තියෙනවා. අපි ගෙවලා තියෙනවා. ඒකෙන්ද මම අහන්නේ ප්‍රශ්නේ. දැනන මම රජයේ යපිච්ච කෙනෙක් නෙවෙයි. ඉස්කෝලේ ගිහලා නැහැ මම හිතන්නේ. ඒක නිසා මේ රටේ ආර්ථිකය මම නැවතත් කියන්නේ රිකවර් කරගත යුතුයි. රෝල් ඕවර් නෙවෙයි. රිකවර් කරන්න තේරෙන්න නැත්නම් කරුණා කළා එන්න අපිත් එක්ක වැඩ කරන්න. අපිට දේශපාලනයක් නැහැ. හැබැයි රට අපට ඕනේ. ඒක බේර ගන්න ඕනේ අපි එකතු වෙලා. ඒක නිසා කරුණා කළා මම නැවතත් කියනවා ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඕගොල්ලෝ කතා කරන ඇහුවම පාර්ලිමේන්තුවේයි ඔය ඇවිල්ලා ටෙලිවිෂන් channel එක කියන දේවල් ඇහුවම සමහර දේවල් පැහැදිලි කරනකොට තේරෙන මේ ට්‍රම්ප්ගේ ආපු මේ ටැරිෆ් එක පැහැදිලි කරන මම දැනක පැහැදිලි කරන මොනවද පැහැදිලි කරන්නේ අnder දෙමළ කියවන හරි ඒක දන්නවා ඉතින් ඒකෙන්ද අපිත් එක්ක කන්සල්ට් කරලා මේක එක ටීම් එකකට යම් මේ හදාගෙන මම බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 30 දේශපාලන කර අනුකුමාර ජනාධිපතිතුමා අවුරුදු ඇක්ටිව් දේශපාලනේ 94 ඉඳලා හිටියානේ. ඒතර එතුමා දේශපාලනේ තමයි කරේ. එතුමා පොලිගෙවලත් නැහැ.
පඩි දේවලක් නැහැ කාටවත්. පෙට්‍ර ගැහුවත් දන්නේ අති මම දන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ කියන විතර පක්ෂෙන් තමයි ගහලා දෙන්නේ ඇත්තේ ඒක. මොකද ඒ අත්දැකීම මේගොල්ලෝ තියෙන දේශපාලනේ. මගේ ගරු කරන එකටම. මොකද එයා බිස්නස් එකක් කරලා මිනිහ පඩි ගෙවලා නැහැනේ. ඒ අත්දැකීම් තියෙන අපිට. මට මේ මයික් එකක් හමුනා මට කියවන්න තේරෙන්නේ නැහැ. මේ භාෂාව හසුරුවගෙන මා ප්‍රාණෙන් අර පාරේ අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ අරක තමයි දන්නේ. ඉතින් මේ දෙක එකතු වෙන්න ඕනේ මෙතන. එකතු නැත්තම් මේ මාස 6ක් අවුරුද්දක් යනකොට අපේ ලොකු ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන ඉර තියෙන ආර්ථිකය. ඊට වැඩි දරුණු වෙනවා. මොකද දැන් මම කිව්වා වගේ අපි අද 70 ලෙවල් එකට ගිහිල්ලා මමත් කිලත සම්පකාර කියලා තියෙනවා කෝපම් පොත අරගෙන හාල් අරගෙන ආවේ කොට්ටුවේ. පත්තරයෙන් උතලා ගොට්ටක් ගහලා අපිට හාල් දුන්නා කියලා. දැන් ඒක තමයි කීල්ස් එක කරන්නේ. කාගිල්ස් එක කරන්නේ. ඒ හාල් ගොට්ටට විකුණන්නේ. ගොට්ට වෙනවනේ අර සිලිසිල බෑග් එකක් දෙනවා. මොකද වෙනස? පත්‍ර වෙනකොට පොලිති බෑග් එච්චර වෙනස. හැබැයි අද පාර්ලිමේන්තුවට කිලෝ එකක් ගන්න ඕන නම් හාල් ගොට්ටේ ගන්න ඕනේ. ඉතින් මේකද අපේ බලාපොරොත්තු වෙන දියුණුව. මේ රටේ මේ මිනිස්සු බලාපොරොත්තු වෙන මේක මේ දියුණුව. මෙයා කරයි අරයා කරයි මෙයා කරයි අරයා කරයි අද වුණ දැන් ඊට පස්සේ කරන්න කට්ටිය ගෙන්න ගත්තානේ. ඉතින් ඒගොල්ලෝගේ මේ උත්තරයක් නැහැනේ. ඒගොල්ලෝ මොනවද ඉස්සලම අපිට කිව්වේ? data mismatch කියලා කිව්වා. හාල් පස් දෙනකොට. අවුරුද්දක් ඒගොල්ලෝ පාරේ ඔය ගොවි සංගම් තියාගෙන ගොවියොත් එක්ක හසුරුවගෙන පවුල් ලක්ෂ 3මාරක් 4ක් අපි ළඟ ඉන්නවා කියලා ගොවි පවුල්. එල අපිට අද කියන data mismatch කියලා. මේවා විහිළු. ඒක නිසා කරුණාකරලා මම කියන්නේ අපේ මේ ට්‍රම්ප්ගේ ප්‍රශ්නේ අපට හොඳ ඇස්සැරීමක් කරගන්න ඕනේ මේක. පොසිටිව් හදා ගන්න ඕනේ මේක අපි. එතකොට අපේ ඇමරිකාවට බිලියන් 3ක බඩු ඇරියන් නොගියක් කමන්නේ අපේ රටේ මිනිස්සුන්ට රුපියල් 50කට 60කට 70 හාල් කිලෝයක් අරගෙන රුපියල් 50 60කට 70කට එළවලු කිලෝයක් අරගෙන 60කට 70කට මාළු කිලෝයක් අරගෙන ළමයන්ට උදේ දවල් රෑ කෑම වේල 3ක් සාධාරණ මිදුලක දීලා ජීවත් වෙන්න අපි හදා ගන්න ඕනේ. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. බොහොම ස්තුතියි.